වහන්සේගේ අනුභවය. ඔබ හිස පටන් දෙපතුල දක්වා උන්වහන්සේගේ බලය පැමිණෙන්න යනවා. ඔබට ජය ගන්න බැරි ස්ථාන වලින් ඔබ ජය ගන්න යනවා. විසඳෙන්නේ නැති ප්‍රශ්න විසඳෙන්න යනවා. හැමෝම උත්සාහ කරන්න. පත්‍රිකා 499ක් 490ක් බෙදනවා. සතියකට අවම සතියකට මේ අලුත් පත්‍රිකාව අද ඊයේ මුද්‍රණය වෙලා ගෙනාව ලක්ෂයක්. මෙච්චර කාලයක් සෙනසුරාදා සුවමෙහි තිබුණේ කොයිද කියලා තිබුණේ නැහැ. මේ අලුත් පත්‍රිකාවේ තියෙනවා. දේව මෙහන් තියෙන වෙලාවල් තියෙනවා. ඔබ අවම පත්‍රිකා 1000ක් අවම පුළුවන් නම් 5000ක් පුළුවන් නම් 25000ක් පුළුවන් නම් පත්‍රිකා 50000ක් මුද්‍රණය කළ දෙන්න. එක පත්‍රිකා රුපියල් 2යි. පුළුවන් නම් ලක්ෂයක් මුද්‍රණය කළ දෙන්න. මට සතියකට ඕනේ පත්‍රිකා ලක්ෂ 6ක් 8ක් දැන්. ලංකාවේ දිස්ත්‍රික්ක 25ම බෙදන්න යනවා. ඔබ මේ සේවය කරලා බලන්න. ස්වාමීන් වහන්සේ අපිට හිතා ගන්න බැරි ජයක් දෙන්න යනවා. මම ආශා කරනවා ඔබට පුළුවන් ෆෝන් එක ඔබේ නාල කිට්ටුවට තියාගන්න. Hallelujah. ජීවමාන දෙවි පියාණනි මේ උදැසන මේ දහවලේ මේ සන්දෑවේ මේ යාත්‍රාවසන සියල්ලන්ට ඔබගේ බලය නිදහස් කරනවා. ආමෙන්. ස්වාමිනේ මේ බලය පැමිණෙන්නේ ස්වර්ගයෙන්. එදා යෙරිකෝ පවුර ජය ගන්න සටනේ අධිපතියා වන ඒ සෙම්පතියා ඔබ එව්වා වගේ දැන් මේ යාත්‍රාව අහන කෙනාගේ ජීවිතයට ඔබ වහන්සේ ස්වර්ගයෙන් මඟ පෙන්වීම නිදහස් කළ මැනව. ස්වාමිනේ උන්ට සතුරාට විරුද්ධව තිබෙන බලකොටු ජය ගන්න නමස්කාරයේ බලය ආත්මය නිදහස් කරනවා යේසුගේ නාමයෙන්. මේ තනත්තට මේ තනත්තියට නමස්කාරයේ ආත්මය නිදහස් කරනවා. මේ තනත්තට තනත්තියට නොනවත්වා කරන ප්‍රශංසාවේ ආත්මයක් නිදහස් කරනවා. ඒ වගේම ඒ උදෙසා ජය ගන්න ස්වර්ගයේ දේව දූතයන්ගේ බලයත් නිදහස් කරනවා. ස්වර්ගයේ දේව දූතයෝ මේ ගෙදරට මඟ පෙන්වන සෙක්වා. ආමෙන් කියන්න. ස්වර්ගයේ දේව දූතයෝ මේ දුවට මඟ පෙන්වන සෙක්වා. ආමෙන් කියන්න. ස්වර්ගයේ දේව දූතයෝ මේ පුතාට මඟ පෙන්වන සෙක්වා. ආමෙන්. ස්වර්ගයේ දේව දූතයෝ මේ පිරිතට මඟ පෙන්වන සෙක්වා. ආමෙන්. ස්වර්ගයේ දේව දූතයෝ මේ ස්වාමියාට මඟ පෙන්වන සෙක්වා. ආමෙන්. අම්මට තාත්තට මඟ පෙන්වන සෙක්වා. ආමෙන්. ඒ මන්දයත් ඒ දේව දූතයෝ ඇවිල්ලා අභිමුඛයේ දිශාවට පවුල ගෙනිච්ච නිසා ස්වාමිනී මේ ස්ථානයේ සිටින සියල්ලන්ට අභිමුඛය පිහිටන්න යාචනා කරන්න ප්‍රශංසා කරන්න තනින් ඉන්න ආලේපය බලය නිදහස්. ආමෙන්. 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 ඒ සමගම මේ යාචනා සියල්ලන්ට සුභාරංචිත සිතක් YouTube එකේ මේ පණිවිඩ අහන සියල්ලෝ ඔබට බෑස් ලංකාවට එන්න ඒත් ඔබ පත්‍රිකා මුද්‍රණය කරන්න උදව් කරන්න. CGC පණිවිඩ අහන මුළු ලෝකෙම අය මේ අවුරුද්ද ඔබ කරන්න ඕන එකම එක දෙයයි. පුළුවන් තරම් පත්‍රිකා සේවයට සුභාරංචියට ඔබට තියෙන දේවන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ ණයබර ආරවුල් පවුල් ප්‍රශ්න ගැටලු උප්පු සින්න වෙන්න ඉඩකඩ සින්න වෙන්න සියල්ල නැති වෙන්න සියල්ල ඔබගෙන් ඉවත් වෙලා නැති වෙලා පාරට ඇද වැටෙන්න හුනියම් ඡාප කරපු අයට ඔන්න මාර්ගය පාස කිංස්ලි වගේ සුභාරංචි උදව් කරන්න. සුභාරංචි ගෙනියන්නගේ පාද කඳ පිට අලංකාරයි දේවදරුවනේ. එක මිනිස්සෙක් ගැලවීම ලබනකොට ස්වර්ගයේ දේව දූතයෙක් යේසුස් වහන්සේ මංගල්‍ය පාත්‍රනවා කියලා බයිබලයේ තියෙනවා. එක මිනිස්සෙක් සුභාරංචි අසන විට දේව දූතයෝ යේසුස් වහන්සේ සමග ප්‍රීති වෙනවා කියලා කියනවා. ඔබ සුභාරංචියට උදව් කරද්දී ඔබ සුභාරංචිය ප්‍රකාශ කරද්දී ඒකට ඔබ දායක වෙද්දී ස්වර්ගයේ හැමදාම සතුටින් ඔබ ගැන ඉන්න යනවා. ස්වර්ගයේ සතුරු නම් ඔබව පරාජය කරන්න මොන යකෙකුටවත් බෑ.
ස්වාමීන් වහන්සේ සුභාරංචි උදෙසා සිතක් ලැබෙන්න මේ සෙනගට යාච්ඡා කරනවා. ආමේන්. සුභාරංචි ආත්මයක් ලැබෙන්න යාච්ඡා කරනවා. ආමේන්. ඒ සමගම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ආද දවසේ පියාගේ පුත්‍රගේ සුදුතුන්ගේ නාමයේ බලයෙන් හලෙලූයා ජේසු කොත්‍රහි ශලාල මන්ත්‍රයේ යේසුගේ නාමයෙන් මේ වෙලාවේ ඔබගේ අනුභවය නිදහස් කරනවා. ආමේන්. ඔබගේ අනුභවය නිදහස් කරනවා. ආමේන්. ඔබගේ බලය නිදහස් කරනවා. ආමේන්. ඒ වගේම යමෙක්ගේ ජීවිතයට සතුරා යම් පීඩාවක් එවලා යෙරිකෝ පවුර වගේ හිතා ගන්නවත් බැරුව ප්‍රශ්නය වටේ යොසුව කැරකි ඉන්නවා වගේ කැරකි ඉන්නවා නම් අද දවසේ ඒ ප්‍රශ්නය මොකක් වුණත් ආර්ථික වේවා මානසික වේවා ශාරීරික වේවා මූල්‍යම වේවා ඒක පවුල් ප්‍රශ්නයක් වේවා යේසුස්ගේ නාමයෙන් කොටනවා ප්‍රශ්නය. ඒක තාප්පයක් වගේ ඇදවටෙන්ට අණ කරනවා. ඒක තාප්පයක් වගේ යේසුගේ නාමයෙන් පෙරලෙන්ට අණ කරනවා. යේසුස්ගේ නාමයෙන් ඒ ප්‍රශ්නය දැන් විසඳෙන්න ඕනේ. මේ ප්‍රශ්නයට පාරව ක්‍රියා කරන පළවන ස්වර්ගිත ගුවනද භූමියද පොළවේද පොළොව මට්ටමේද යක්ෂ පෙරේත මළගිය ආත්ම දෝෂ අඩවින කොඩවින සහ පියවරුන්ගේ මවරුන්ගේ ශාප වෙතත් ඒ හැම දෙයක්ම යේසුගේ නාමයෙන් කඩලා දානවා. ආමේන්. කඩලා දානවා. ආමේන්. ඔබේ මනසේ මානසික බලකොටු කඩලා දානවා. ආමේන්. ඔබගේ ශරීරයේ බලකොටු කඩලා දානවා. ආමේන්. ඔබේ ආර්ථික බලකොටු කඩලා දානවා යේසුගේ නාමයෙන්. ආමේන්. මේ සත්‍ය නිමාවෙන්න කලින් යෙරිකෝ පවුර ඇදගෙන වැටුණා වගේ ඔබේ ජීවිතේ තියෙන මේ ප්‍රශ්නය බිමටම ඇදගෙන වැටිලා සමතලා වෙලා සතුටාගේ ජයත් ඔබට ලැබෙන්න ආශිර්වාද කරනවා. ආමේන් කියලා ලබා ගන්න මේ ආශිර්වාදය. හිසමුතු දේශන දෙපතුල දක්වා නුඹට ජය ලැබේවා. ආමේන්. ස්වර්ගික තේජසේ සම්පතේ ප්‍රමාණයට නුඹලාගේ සිළු හිඟකම් ස්වාමීන් වහන්සේ පුරවන සේක්වා. ආමේන්. එමෙන්ම ස්වාමීන් වහන්සේගේ දූතයන් නුඹලට මඟ පෙන්වා නුඹගේ ජීවිතේ ජය ගන්න බැරි අමාරු ප්‍රස්තාවල් අවස්ථාවල් සියල්ල ජය ගන්නට ස්වර්ගික බලය මේදන් නිදහස් කරමි. ආමේන්. 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 You are our God. You are the power of the God. The Lord of my Jesus Christ. So what is the will today you? As so your will be done, Lord. Hallelujah. Please, my Lord, you know that these people are desire this needs, Lord. My Heavenly Father, I am a request to my burden of the Spirit and my burden of the heart. I'm praying this for the people. Amen. People through your whole needs, through the mercy and your grace. Amen. You are the provider and King of Kings and Lord of Lords. You are the Almighty God. My Lord, in the moment, this moment, morning or evening or the midnight or afternoon, Lord, this time, I mentioned to Psalms chapter 91, full chapter, one by one words. Hallelujah. Amen. Release all the blessing. Amen. Release all the blessing. Amen. The name of Amen. Jesus, Father, and Holy Cross name. Amen. Amen. Hallelujah. You are my God. You are the Lord. No any gods. No any gods compared to you are the power of the name. Father, you are the living, the most high place. You are the heaven Father. Hallelujah. Answer these people what you need, Lord. And what is the request you know, my Master. Please look at people. Please release your blessing. Amen. Through your power of the Son name. In the name of Jesus Christ. Everybody say Amen. 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 ස්වාමීන් වහන්සේගේ කරුණාව සියල්ලන් මත දැන් වේවා. Amen. මේ රාත්‍රියම ස්වර්ගික ජය රාත්‍රියක්. Amen. මේ දහවල ස්වර්ගික ජයග්‍රහණී දහවලක්. මේ උදෑසන ස්වර්ගික ජය ලැබෙන උදෑසනක්. මේ සතිය මහිමේ උදෑසනක්. මේ සතිය ස්වර්ගික බලය ඔබට ළඟා වෙන උදෑසනක්. මේ සතිය ඔබට ස්වර්ගික පවුරු ස්වාමීන් වහන්සේ අත තියලා සාතන්ගේ පවුරු කඩලා ඔබව උස්සලා ජයගෙන උදෑසනක්. දහවලක් රාත්‍රියක්. කෙවන හැකි කේන්ද්‍රිකයන් වලට ජය දෙනවා. Amen. ස්වාමීනි දැන් ඔබගේ දෑතට සියල්ල බාර කරනවා. Amen. යේසුස් වහන්සේගේ තුන් නාමයෙන්. Amen. ආමේන්. Amen. මේ ආශාව අද හවස 5ට අද රැට හෙට උදේ හෙට දවල්
දැන් හරියට මේක වරු 7ක් අහලා බලන්න. මේකෙන් පුදුම බලයක් ලැබෙන්න යනවා. මම සියලු රෝගවලට සුවය සමග අනාගතය හෙළිදරව් කරන මහා දිව්‍ය හෙළිදරව්වේ මොහොත ඔබේ ජීවිතය ගැන ඔබට සම්පූර්ණ අනාගත හෙළිදරව්වක් ලබා ගැනීමට අහස පොළොව නැව් ජීවමාන දෙවිඳුන් බලවත් කොට අභිෂේක කළ අනාගත වතුරු දේවගති WLD කීල්සිතුමා මගින් ඔබගේ ජීවිතේ පරාජයට හේතු හා ජය ලබා ගන්නා මාර්ගය ඔබගේ අනාගතයේ කෙබඳු අනාගතයක් දැයි දැනගන්න පිණිස ඔබගේ දුවගේ පුතාගේ අනාගතය මඟ දැනගන්න පිණිස ඔබගේ විවාහය තුළ අනාගතය දැන ගැනීමට ඔබට සිදුවී ඇති සිදුවෙන්නට යන සියල්ල හෙළිදරව් කර ගැනීමට ඒ විතරක් නොවේ ඔබගේ සුව නොවන රෝගවන පිළිකාවට දිව්‍ය සුවය වකුගඩු රෝගයට දිව්‍ය සුවය දිවැඩියාව හෘදයාබාධ සහ පරම්පරා රෝගවලට සුවය ඔබට විසඳා ගැනීමට නොහැකි ගැටලුවලට එවැන්නේම විසඳුම් ඔබගේ ශරීරයේ ඇති සෑම රෝග ශාපවලට පවුලටම විසඳුම් හදිහූනියම් යක්ෂ බන්ධන සහ අන්‍ය වින කොඩි වින වලින් පවුලේ සැමට සුවය විතරක් නොවේ මානසික වද බන්ධන වලින්ද සම්පූර්ණ සුවය කොහෙද මේ ස්ථානය ඔන්න වීඩියෝවේ දක්වන්නට තිබෙනවා දැම්ම ඔබේ හලුවන්ට ඉහෙලියන්ට හෝ මේ අවශ්‍යයට දැම්මම ෂෙයා කරන්න ජේසු පිහිටයි